Hi! Welcome back to our YouTube channel. ඔන්න මම කිව්වා වගේ තව vlog එකක් අරගෙන ආවා. අද vlog එකෙන් පෙන්නන්නේ කායාගේ බර්ත්ඩේ එකට කලින් දවසේ අපි කරපු දේවලුයි බර්ත්ඩේ එක දවසේ කරපු දේවලුයි. ඉතින් මුලින්ම දැන් මම කේක් එකක් අරගත්තා. මොකද මම දන්නේ නැහැ මෙහි බර්ත්ඩේ කේක්ස් තියෙන්නේ කොහෙද කියලා. ඒ නිසා සුපර් මාකට් එකකින් කේක් එකක් ගත්තා. හැබැයි මම ඒකට කැමති නැති නිසා ඒක පොඩ්ඩක් වෙනස් කරන්න තමයි යන්නේ. මුලින්ම මේ තියෙන අයිසින් තලියම අයින් කරන්න කියලා හිතුවා. මෙහෙම අයිසින් කෑවොත් නම් එහෙම ඉතින් sugar හැදලා මැරෙන්න තමයි වෙන්නේ ඉක්මනට. මම ඉතින් ඒකේ අයිසින් ටික ඔක්කොම වගේ අයින් කරලා ඒක half naked cake එකක් වගේ හදාගත්තා. මාර වැඩේ කියන්නේ අපි ගත්ත කේක් ස්ටෑන්ඩ් එකත් කේක් එක සයිස් එකම වගේ. ඒ කියන්නේ අපිට ඒක ක්ලික් වුණේ පස්සේ මොකද අපි ස්ටෑන්ඩ් එක මුලින් ගත්ත කේක් එක පස්සේ ගත්තා. ගොන්න ඉතින් කමක් නැහැ. ඉතින් ඊට පස්සේ මම හිතුවා රෝසස් ටිකක් දාලා මේක ලස්සනට arrange කරගන්න ඕන කියලා. බලන්න ඉතින් මම හරියට ප්‍රොෆෙෂනල්ම මේ දේවල් කරන කෙනෙක් වගේ නේද? ඉතින් ඔයාලා මේවා බලලා මට ඔඩර්ස් එහෙම දෙන්න ලෑස්ති වෙන්න එපා. බලන්න දැන් මේකේ ලස්සන. වැඩේ ඉවරයි. දැන් ඇත්තටම බර්ත්ඩේ එක තිබුණේ අප්‍රේල් 16 වෙනිදා. so මේ 15th night තමයි අපි මේ දේවල් ඔක්කොම ටික කරන්න කේක් එක arrange කරලා දැන් අපි ලෑස්ති වෙන්නේ. එයාගේ මොනවද ඩෙකොරේෂන්ස් ටික කරලා ඊට පස්සේ ගිෆ්ට්ස් ටික රැප් කරන්න. මෙයා ඉතින් ආවොත් ගොංගඩක් තමයි කරන්නේ. මෙයාට ඉතින් ඇත්තටම දුන්නේ මේ වැඩේ විතරයි. ඒක හරියට කරයි කියලා ඉතින් මම බලාපොරොත්තු වුණා. මේ අනිත් මැඩම් කිසි වැඩක් කරන්නේ නැති ඉතින් බලාගෙන ඉන්නවා සුපර්වයිසර්. අනේ ඉතින් අසරණ මම තමයි මේ ටික ඔක්කොම රැප් කළේ. මෙන්න ඉන්නවා අපේ සෙලි කෙල්ල. පැටියෝ කොහොමද? අපි මේ ටික ඔක්කොම arrange කරලා ඉවර වෙනකොට රෑ 12ත් පහු වෙලා. But that's worth it. අපි ඒක ලස්සනට arrange කරගත්තා. Everything set for the birthday surprise. වෙන විදිහ දැකලා ඇත්තටම අපිටත් හොඳටම හිනා. එයාට අපි මං කිව්වේ කලින් එයාට අපි බයික් එකක් ගත්තා කියලා. ඒකට තමයි එයා වැඩියම ආස උනේ. බලා සිටිය දේවල් මතු වෙලා ළඟට එන්නට හීනවලට වනක් තියෙනවා. ඊට පස්සේ අපි කේක් කට් කරලා එයාගේ ගිෆ්ට්ස් ටික එහෙම ඔක්කොම බැලුවා.
දැන් අපි හිතුවා යාව පොඩ්ඩක් එළියට අරගෙන යනවා කියලා. ඉතින් අපි මොන හරි කන්න කියලා හිතාගෙන එළියට ආවා. කොහොම තමයි මේ මම කන්න ගත්ත එක. ඊට පස්සේ මෙයා මොන හරි ගත්ත මට මතක නැහැ. බබාට අපි කිඩ්ස් මීල් එකක් ගත්තා. ඒක ඉතින් යට මුලින්ම ඕනේ ඒකට හම්බ වෙන ටොයි එක බලන්න මොනවද හම්බලා තියෙන්නේ කියලා. Afterwards, she started having her meal. Kasha, have you drink? She got excited. Yeah. Yes. Yeah, good stuff. Yeah. That's good. Good stuff. කාලා බීලා ඉවර වෙලා ගෙදර ආවා. දැන් ඉතින් මෙයා මගේ බයික් එක එළියට අරගෙන සෙල්ලම් කරනවා. ඉතින් මේ vlog එකෙන් පෙන්නන්න තියෙන්නේ මෙච්චරයි. තව vlog එකක් එන්න තියෙනවා. ඒකේ අපි මෙයාව එක්කගෙන ගිය ගමනක්. ඒ විස්තර බලන්න ඊළඟ vlog එකත් එක්ක එකතු වෙන්න. Bye.